අයිබෝවන් මිත්‍රවරුනි ඔබ දන්නවා 2025 අප්‍රේල් මාස පළවෙනිදා සිට දේශීය ආදායම් බදු පනත සංශෝධනය වෙනවා. එතකොට මේ ආදායම් බදු පනත සංශෝධනය වීම සමග ආදායම් බදු අඩු කිරීමේ යම් යම් විධානයන්ද සංශෝධනය කර තිබෙනවා. මම මේ වීඩියෝවේ සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙන්නේ 2025 අංක දෙක දරන සංශෝධිත ආදායම් බදු පනත අනුව එම සංශෝධනය මගින් කරන ලද සංශෝධනයන් කිහිපයක් පිළිබඳව ඔබ සමග සාකච්ඡා කරන්න. දේශීය ආදායම් පනතේ 150 වන වගන්තිය අනුව යම්කිසි තක්සේරු වර්ෂය සඳහා යම්කිසි තැනැත්තෙක් විසින් ගෙවිය යුතු බදු ප්‍රමාණයට වඩා වැඩිපුර බදු ප්‍රමාණයක් ගෙවලා තිබුණා නම් එම බදු ප්‍රමාණය නැවත අය කර ගැනීම සඳහා නැත්නම් නැවත රිෆන්ඩ් කර ගැනීම සඳහා යම් යම් නියමයන් පනවලා තිබ්බා. ඒ නියමයන් තමයි යම්කිසි තැනැත්තෙක් ගෙවන ලද වැඩිපුර ගෙවා ඇති බදු මුදල් ඔහුට ඒව නැවත රිෆන්ඩ් කර ගැනීම සඳහා ඉල්ලුම් කරන්න අවස්ථාව තිබෙනවා. එතකොට මෙලෙස වැඩිපුර ගෙවන ලද බදු මුදල් නැවත ඉල්ලුම් කරන්න හැකියාව තිබුණේ යම්කිසි තැනැත්තෙක් සඳහා කාර්තුවකට රුපියල් 15000ක සීමාවක් තමයි කලින්. ඒ කියන්නේ 2024 මාර්තු 31 දක්වා තිබුණ සීමාව උනේ. ඒ වගේම වර්ෂයකට රුපියල් 60000 දක්වා නැවත රිෆන්ඩ් කිරීමක් ඉල්ලීමට අවස්ථාව තිබ්බා. නමුත් මෙම අලුත් සංශෝධනය මගින් 2025 අප්‍රේල් මාස පළවෙනිදා සිට එම සීමාවන් ඉහළ නංවලා තිබෙනවා. ඒ අනුව යම්කිසි තැනැත්තෙක් යම්කිසි තක්සේරු වර්ෂය සඳහා වැඩිපුර ගෙවා ඇති බදු ප්‍රමාණය වර්ෂයකට කලින් තිබෙන රුපියල් 60000යි එම ප්‍රමාණය රුපියල් 1,80,000 දක්වා වැඩි කරලා තිබෙනවා. ඒ වගේම යම්කිසි තැනැත්තෙක් වැඩිපුර ගෙවා ඇති බදු ප්‍රමාණය රිෆන්ඩ් කරන්න තිබෙන කාර්තුවකට සීමාව තිබ්බේ රුපියල් 15000යි එම සීමාව රුපියල් 45000 දක්වා වැඩි කර තිබෙනවා. ඒ වගේම අපි දන්නවා මෙම වැඩිපුර ගෙවන ලද බදු නැවත රිෆන්ඩ් කර ගැනීමේදී 2024 අප්‍රේල් දක්වා තිබුණ තත්ත්වය තමයි එම රිෆන්ඩ් කිරීම නැවත ඉල්ලුම් කිරීමට තිබුණ කාල සීමාව අවුරුදු 4 කාල සීමාවක් තිබුණා. ඒ කියන්නේ අවුරුදු 4ක් තුර ඒ කියන්නේ යම්කිසි තක්සේරු ඒ කියන්නේ 2024 අප්‍රේල් 1 වෙනිදා දක්වා නැත්නම් අප්‍රේල් 1 වෙනිදා පෙර තිබුණ තත්ත්වය තමයි යම්කිසි තැනැත්තෙක් වැඩිපුර බදු මුදල් ගෙවලා තිබෙනවා නම් එම බදු මුදල් නැවත ලබා ගැනීම සඳහා ඉල්ලුම් කරන්න පුළුවන් ඔහුට ඒ තක්සේරු වර්ෂයේ අවසානයේ සිට අවුරුදු 4ක කාල සීමාවක් තුළදී. කියන්නේ අවුරුදු 4ක කාල සීමාවක් අවසානයේ පෙර ඔහු ඉල්ලුම් කළ යුතුයි. නමුත් එම කාල සීමාව මෙම නව සංශෝධනය මගින් වෙනස් කර තිබෙනවා. එතකොට එහෙමනම් 2024 අප්‍රේල් 1කින් පසු එම නැවත ඉල්ලීමේ කාල සීමාව මාස 30 දක්වා අඩු කරලා තිබෙනවා. ඒ කියන්නේ යම්කිසි තැනැත්තෙක් තමුන් වැඩිපුර ගෙවා ඇති බදු නැවත ලබා ගැනීම සඳහා නැත්නම් රිෆන්ඩ් කර ගැනීම සඳහා ඉල්ලුම් කළ හැකි කාල සීමාව යම්කිසි තක්සේරු වර්ෂයක් අවසන් වෙලා මාස 30ක් ඇතුළත කළ යුතුයි. ඒ කියන්නේ මාස 30ක් ගත වීමට පෙර එම රිෆන්ඩ් කිරීමට එම තැනැත්තා විසින් කටයුතු කළ යුතු වෙනවා. ඒ කියන්නේ මාස 30ක් ගත වෙලා ඉල්ලුම් කරන්න අවස්ථාවක් නැහැ. එහෙනම් මාස 30ක් ගත වීමට පෙර එම රිෆන්ඩ් කිරීම ඔහු විසින් ඉල්ලුම් කළ යුතුයි. ඒ වගේම මෙම නව සංශෝධනය මගින් හඳුන්වලා තිබෙන ඊළඟ විශේෂ සංශෝධනය තමයි තැනැත්තෙක් විසින් නැත්නම් පුද්ගලයෙක් විසින් ගෙවිය යුතු නැත්නම් පුද්ගලයෙකුගේ බදු අය කළ හැකි ආදායම් සීමාව ඉහළ නංවලා තියෙනවා. ඔබ දන්නවා 2024 3.31 දක්වා තිබුණ ආදායම සීමාව තමයි යම්කිසි පුද්ගලයෙක්ගේ මාසික ආදායම රුපියල් ලක්ෂයක් නම් නැත්නම් යම්කිසි පුද්ගලයෙක්ගේ වාර්ෂික ආදායම රුපියල් ලක්ෂ 12 ඉක්මවනවා නම් එතකොට ඒ පුද්ගලයාගෙන් බදු අය කරනවා. නැත්නම් බදු ත්‍රිශෝල් එක තිබ්බේ රුපියල් ලක්ෂ 12යි. ඒ කියන්නේ යම්කිසි පුද්ගලයෙක් වර්ෂයකට ලක්ෂ 12කට වඩා වැඩි ආදායමක් ලබනවා නම් ඔහු විසින් බදු ගෙවිය යුතුයි. අන්නේ ආදායම සීමාව රජය විසින් මෙම බදු සංශෝධන මේ පන සංශෝධනය කිරීම මගින්
එම සීමාව ඉහළ දක්වා තිබෙනවා. ඒ කියන්නේ කලින් තිබ්බේ මාසයකට ලක්ෂයක ආදායමක් නේ සීමාව මාසයකට රුපියල් 1,50,000 දක්වා ඉහළ දමලා තිබෙනවා. එහෙම නැත්නම් වර්ෂයකට රුපියල් 1,18,000 දක්වා ඉහළ දමලා තියෙනවා. එහෙමනම් 2025 අප්‍රේල් 15 සිට යම්කිසි තැනැත්තෙක් නැත්නම් යම්කිසි පුද්ගලයෙක් ආදායම් පත්‍රය අරත්වන්නේ ඔහුගේ වාර්ෂික ආදායම රුපියල් 1,18,000 ඉක්මවන්න පමණයි. එතකොට එහෙනම් නැත්නම් බදු ත්‍රිශෝල් එක රුපියල් 1,12,000 සිට 1,18,000 දක්වා නව රජය මගින් මේ බදු සංශෝධනය කර තිබෙනවා. ඒ වගේම මෙම නව බදු සංශෝධන පනත මගින් පුද්ගලයන්ගෙන් අය කරන ඒ ආදායම් බදු ප්‍රතිශතයන්ගේද යම් වෙනස්කමක් කර තිබෙනවා. ඔබ දන්නවා මම කලින් ප්‍රකාශ කළ විදිහටම 2025 අප්‍රේල් 1 වෙනිදා සිට පුද්ගලයන්ගේ ආදායම් මත බදු වැඩි අය කිරීමේදී යම් කිසි පුද්ගලයෙකුගේ ආදායම රුපියල් 1,18,000ට වඩා අඩු නම් වාර්ෂික ආදායම රුපියල් 1,18,000ට වඩා අඩු නම් එහෙම නැත්නම් මාසික ආදායම රුපියල් 1,50,000ට වඩා අඩු නම් ඔහු බද්දෙන් නිදහස්. නැත්නම් ඔහුගේ බදු අය කිරීම සිදු වෙන්නේ නැහැ. එතකොට දැන් හඳුන්වලා දීලා තියෙන ප්‍රතිශතය මෙහෙමයි වෙන්නේ. යම් කිසි පුද්ගලයෙක් එම බදු නිදහස් සීමාව වන වාර්ෂික බදු නිදහස් සීමාව වන රුපියල් 1,18,000 ඉක්මවා ලබන ඊළඟ 1,05,000 ආදායමට ඔහු 1,18,000 ඉක්මවා තව 1,05,000ක ආදායම ලබනවා නැත්නම් 1,18,523ක ආදායම ලබන විට ඒ ඊළඟ ලබන 1,05,000ට ඔහුගෙන් අය වෙන බද්ද 106ක්. ඒ කියන්නේ 1,05,000ට 106ක බද්දක් අය වෙනවා. ඒ වගේම ඊළඟ 1,05,000ට අය වෙනවා තවත් 106ක්. ඒ අපි හිතමුකෝ දැන් කෙනෙක්ගේ ආදායම 1,23ක් නම් ඒ කියන්නේ 10 ඒතකොට 18ක් අයින් වෙනවා. ඒ 18ට අය කරන්නේ නැහැ. ඊළඟ 1,05,000ට 106ක් අය වෙනවා. ඒතකොට මේ පුද්ගලයා තවත් 1,05,000ක ආදායම ලබනවා. ඒ කියන්නේ ඔහුගේ ආදායම 1,28ක් නම් එතකොට අර 18 ඉක්මවා ලබන 1,10ට ඒ කියන්නේ පළමු 1,05,000ට 106ක් ඊළඟ 1,05,000ට 106කුත් වශයෙන් බදු වෙනවා. නැත්නම් අපි සරලව කියනවා නම් පළමු 1,10ටම අය වෙන්නේ 106ක බද්දක් තමයි අය වෙන්නේ. 106ක් මත ගණනය කළ බද්දක් තමයි ඔහුගෙන් අය වෙන්නේ පළවෙනි 1,10ට. එම 1,10ක් ඉක්මවා ඔහු ආදායම ලබනවා නම් ඒ 1,10 සිට ඒ කියන්නේ 1,18යි තව 1,10ක 1,28යි. එතකොට තව ඊළඟ 1,05,000 දක්වා ඊළඟ 1,05,000 දක්වා ඒ කියන්නේ 28යි 1,33 දක්වා ලබන ඒ ඊළඟ ලබන ඒ කියන්නේ 1,28න් පසුව ලබන ඊළඟ 1,05,000 සඳහා 118ක බද්දක් අය වෙනවා. ඒ කියන්නේ කලින් තිබ්බ එක 112යි එම ප්‍රමාණය 118 දක්වා වැඩි කරලා තිබෙනවා. ඒතර ඔබ හිතන්න එපා මේ ලබන ඒ කියන්නේ 18 ඉක්මවා අපි හිතමුකෝ 128යි 133 ලැබුණා කියලා. එතකොට 118 ඉක්මවා ලබලා තියෙන්නේ ඔහු 110යි 115ක් තමයි ලබලා තියෙන්නේ. ඒතකොට මේ 115ට නෙමෙයි 118 අය වෙන්නේ. ඒ 115න් පළමු 105ට 106යි ඊළඟ 105ට 106යි ඊට පස්සේ ඊළඟ 105ට තමයි 118ක් අය වෙන්නේ. එම 105ක් ඉක්මවා. ඒ කියන්නේ පළවෙනි 118ට නිදහස් ඊළඟ 105ට 6යි ඊළඟ 105ට 6යි එතකොට 128ක් වුණා ඊළඟ 105ට 118යි ඒ කියන්නේ 133ක් වුණා එතකොට ඊළඟ 105ට 124යි. ඒ සම්පූර්ණ මුදල නෙමෙයි 124 අඩු වෙන්නේ මම කලින් පැහැදිලි කළා වගේම පළවෙනි 118 ඉක්මවා ලබන පළවෙනි පහට 106යි නැත්නම් පළමු 10ටම 106යි ඊළඟ 105ට 118යි ඊළඟ 105ට 124යි. ඒ විදිහට තමයි බද්ද ගණනය කරන්නේ. එතකොට එම ප්‍රමාණයත් ඉක්මවා ලබන ඊළඟ 105ට 130ක බද්දක් අය වෙනවා. එතකොට එම ප්‍රමාණය ඉක්මවා තවත් 105ක් තවත් ආදායම් ලබනවා නම් එම වැඩිපුර ලබන ඊළඟ ආදායමට ඒ ආදායම කොපමණ වුණත්
ඒ ලක්ෂ 5 සීමාව වෙන්නේ 136ක බද්දක් අය වෙනවා. ඒතර ඔබ හිතන්න එපා මේ මුළු ලබන මුළු ආදායමටම 136ක බද්දක් අය වෙනවා කියලා. ඒක අය වෙන්නේ මුළු ආදායමටම නෙමෙයි 136ක බද්දක් අය වෙන්නේ අර මම කලින් විස්තර කළ විදිහටම පළමු 18 බද්දෙන් නිදහස් ඊළඟ ලක්ෂ 10 ගමු 106යිනේ. ඒ කියන්නේ ලක්ෂ ඊළඟ එතකොට රුපියල් ලක්ෂ 28ක් වෙනවා ලක්ෂ 10යි තව 18 තමයි ලබලා තින්නේ. ඒ 10ට තමයි 100ට 6ක් ආවෙ වෙන්නේ. එතකොට 18යි 10යි 28යි. එතකොට ඊළඟ ලක්ෂ 5 දක්වා ඒ කියන්නේ ලක්ෂ 33 දක්වා ආයෙ වෙනවා 100ට 18. ඒ කියන්නේ ඊළඟ ලක්ෂ 5ට. ඒ කියන්නේ අර ලක්ෂ 10 නැත්නම් 100ට 6 අය කරපු ලක්ෂ 10ට පස්සේ ලක්ෂ 5ට 118ක් අය වෙනවා. එතකොට 18යි 28යි 33යි 33යි 38 වෙනකොට ආදාය 38 වෙනකොට ඒ ඊළඟ ලබන ලක්ෂ 5ට 124යි. එතකොට ඒ විදිහට. එතකොට 18යි 28යි 28යි 33යි ඊළඟට 38යි 38 වෙනකොට තව ලක්ෂ 5ක් වෙනවා. එතකොට ඒ ලක්ෂ 5ට 124යි 24යි. එතකොට ඊළඟ ලක්ෂ 5ට 130යි ඊළඟ ලක්ෂ 5ට 120යි. එතකොට කොහොම හරි ඒ කියන්නේ මේ විදිහට. ඒ කියන්නේ යම්කිසි පුද්ගලයෙක්ගේ ආදායමෙන් පළවෙනි ලක්ෂ 18 බද්ද නිදහස් වෙනවා. එතකොට එම පුද්ගලයාගේ ආදායම ලක්ෂ 25ට වඩා වැඩි නම් එතකොට ඔය මම අර කලින් සඳහන් කළ විදිහට ඒ වැඩිපුර ලබන ප්‍රමාණය. ඒ කියන්නේ 18ට එහා ලබන ලක්ෂ 25 තමයි අය වෙන්නේ. ඒ 25ට අය වෙන්නේ ඒ ලක්ෂ 25ටම 136ක බද්දක් නෙමෙයි. ඒ වැඩිපුර ලබන ලක්ෂ 25ට පළවෙනි ලක්ෂ 10ට 106යි ඊළඟ ලක්ෂ 5ට 118යි ඊළඟ ලක්ෂ 5ට 124යි ඊළඟ ලක්ෂ 5ට 130ක් සහ ඊළඟ ලක්ෂ 5ට 136ක් වශයෙන් තමයි බද්ද අය වෙන්නේ. ඒ විදිහට තමයි බද්ද ගණනය වෙන්නේ. අපි උදාහරණයක් විදිහට සරකමු මිත්‍රයනි අපි හිතමුකෝ යම්කිසි පුද්ගලයෙක් වාර්ෂිකව රුපියල් ලක්ෂ 45ක ආදායමක් ලබනවා කියලා. ඒතකොට එන්නේ ඒ අවස්ථාවකදී කොහොමද නැත්නම් ඔහු ගෙවිය යුතු ආදායම් බද්ද කීයද කියන එක අපි ගණනය කරලා බලමු. එතකොට මේ ලක්ෂ 45න් මුල් ලක්ෂ 18 බද්දෙන් නිදහස්. එතකොට මේ 18 ඉක්මා ලබන ඊළඟ ලක්ෂ 5ට 106යි. 106 කියන්නේ රුපියල් 30000ක්. එතකොට ඊළඟ ලක්ෂ 5ට 106ක්. ඒක තව රුපියල් 30000ක්. එතකොට ඊළඟ ලක්ෂ 5ට 118ක්. ඒ කියන්නේ රුපියල් 90000ක් එම 100ට එම ලක්ෂ 5ට බද්ද. එතකොට ඊළඟ ලක්ෂ 5ට 124ක්. ඒ කියන්නේ රුපියල් 1,20,000ක බද්දක් ගණනය වෙනවා. ඊළඟ 105ට 130ක බද්දක් ගන්නවා. ඒ කියන්නේ 1,50,000ක බද්දක් ගන්න වෙනවා. ඒකට එහෙමනම් ලක්ෂ 18යි ලක්ෂ 25යි කියන්නේ ලක්ෂ 43යි තව ලක්ෂ 2ක් ඉතුරුයි. ඒ ලක්ෂ 2ට අයනවා 136ක බද්දක්. ඒ කියන්නේ රුපියල් 72000ක බද්දක් අය වෙනවා එම ඉතිරි ලක්ෂ 2ට. එතකොට එහෙමනම් ඔහු විසින් වාර්ෂික ආදායම ලක්ෂ 45 ලබන අවස්ථාවකදී ඔහු විසින් ගෙවිය යුතු මුළු බදු ප්‍රමාණය මේවම කලින් සඳහන් කළ එක් ප්‍රමාණයට අනුරූප ප්‍රතිශතයන් ගණනය කළාම ඔහු ගෙවන්න ඕනේ මුළු බද්ද රුපියල් 4,92,000යි. ඉතින් මිත්‍රවරුනි මේ විදිහට තමයි අපි මෙම යම්කිසි පුද්ගලයෙක් ගෙවිය යුතු ආදායම් බද්ද ගණනය කරන්නේ. එතකොට ඔබට ඒ ආදායම් බදු චක්‍ර අනුව ඒවා පහසුවෙන් ගණනය කරන්න අවස්ථා තියෙනවා 7ටම. ඒ කියන්නේ ආදායම් බදු දෙපාර්තමේන්තුව ඒ බදු ගණනය කිරීමේ චක්‍ර ප්‍රකාශයටපත් කරන ඒ අවස්ථාවේදී ඕනම රුපියලයකට කොච්චර බද්දක් අය වෙනවද කියන එක ඔබට ගණනය කරන්න අවස්ථාව පහසු වෙනවා. ඉතින් ඒ වගේ මිත්‍රයනි මෙම සංශෝධනය මගින් තව විශේෂ සංශෝධනයක් හඳුන්වා දී තිබෙනවා. ඒ තමයි සූදු, තරංග, මත්පැන් සහ දුම්කල ආශ්‍රිත ව්‍යාපාර වලින් අය කරන බද්ද 145 දක්වා වැඩි කර තිබෙනවා. ඒ වගේම තමයි විදේශීය රටවලට සේවා සපයා උපයන ආදායමෙන් උපරිමය 115ක උපරිම බද්දක් අය කරනවා 115 එහා. ඒක කොපමණ ආදාය වැඩි වුණත්
ඒ විදේශීය රටවල් සඳහා සපයන සේවාවලින් ලබන ආදායමෙන් අය කරන උපරිම බදු සතේ 15%යි කොපමණ ආදායමක් ලැබුණා. ඒකවල මිත්‍රවරුනි මේ සංශෝධනය වගේ තව සංශෝධනයක් හඳුන්වලා තිබෙනවා. ඒ කියන්නේ පොලිස් සහ වත්තම්මත් අය කරන බද්ද 5% සිට 10% දක්වා වැඩි කරලා තියෙනවා. ඒ කියන්නේ යම්කිසි පුද්ගලයෙක් තමුන්ගේ ආදාය නැත්නම් තමුන්ගේ මුදල් ස්ථාන තැන්පත් කරලා තිබෙනවා නම් ඒ තැන්පතුව මත යන අයවන පොලියෙන් කලින් අය කර බද්ද වෙන්නේ 5%යි. එම ප්‍රමාණය 10% දක්වා වැඩි කරලා තිබෙනවා. හැබැයි ඉතින්දී එකෙන් අර සාමාන්‍ය ජනයාට කියන්නේ විශ්‍රාමිකයන් නොවන අයට ඒකෙන් යම්කිසි පාඩුවක් වෙනවා. ඒ කියන්නේ කලින් අය කරේ තමුන්ගේ පොලියෙන් 5%ක බද්දක් ඒක 10% දක්වා වැඩි කරලා තිනවා. නමුත් මේක විශ්‍රාමිකයන්ට බලපාන්නේ නැත්නම් වැඩිහිටි ප්‍රජාවට ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට මේක විශ්‍රාමිකයන් නෙමෙයි ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට. ඒ කියන්නේ අවුරුදු 60ට වැඩි පුරවැසියෙක් තමුන්ගේ ස්ථාවර තැන්පතුවක් තැන්පත් කරලා තියෙනවා නම් එතකොට ඔහුගේ ඒ පොලියෙන් බද්දක් අය කරන්නේ නැහැ. ඒක බද්දෙන් නිදහස් කරලා තිබෙනවා. එතකොට නමුත් බැංකුව කරන්නේ සාමාන්‍ය විදිහට බැංකුව එම පොලිය මත බද්ද අය කරනවා. 10% බද්ද අය කරනවා. නමුත් ඒක නිදහස් කරලා තිබෙනවා. ඒක ඔබට ඒ අදාළ ජ්‍යෙෂ්ඨ පුරවැසියාට ආදාය බද්ද පාර්ලිමේන්තුවෙන් ඉල්ලුම් කළා ඒක නැවත ලබා ගැනීමේ ක්‍රමවේදයක් සකස් කරලා තිබෙනවා. ඉතින් බොහොම ස්තුතියි. මේක තමයි දැනට දේශීය ආදායම් බදු පද සංශෝධනය කිරීම මගින් හඳුන්වලා තියෙන නවතම සංශෝධන. ඔබට සහ අපේ සියලු දෙනාටම දැනෙන නවතම සංශෝධන. ඉතින් මම හිතනවා ඔබට ප්‍රයෝජනවත් වෙන්න ඇති මම මේ කතා කරපු දේවල්. ඉතින් මාගේ channel එක subscribe කරන ලෙස මම ඉතාමත්ම කාර්මික ඉල්ලා සිටිනවා. තවත් මෙවැනි ඔබට වැදගත් වෙන තොරතුරු මෙම channel එක මගින් මම ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙනවා. ආයිබෝවන්.